අයිබෝවන් ලෝටස් වොයිස් නැවත අපිත් එක්ක එකතු වුණු සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. ඉතින් අපගේ සංවාදය සමග නිරන්තරයෙන් වැඳී සිටින්න බොහොමයක් දෙනා මේ ස්ථානයට පැමිණෙන්න සූදානම්ෙන් සිටිනවා. ඒ වැඩසටහන් පටිගත කිරීමට අපි සැලසුම් කරමින් සිටිනවා. ඉතින් channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. අපිත් එක්ක එකතු වෙන්න. ඔබගේ අදහස් පළවෙනි comment කරන්න. අද මේ සාකච්ඡාව තුළ මේ වැඩසටහන තුළ එක් ප්‍රබල පැතිකඩක් සම්බන්ධයෙන් මේ මොහොතේ අප සිදු කරමින් සිටින දේශපාලනය මේ මොහොතේ රටේ දේශපාලනය සම්බන්ධව අපි ප්‍රබල පැතිකඩක් පිළිබඳව ප්‍රබල කාරණාවක් සම්බන්ධව විශේෂයෙන්ම මේ ආණ්ඩුවට නැගෙන ආණ්ඩුව කෙරෙහි නැගෙන බරපතල චෝදනාවක් සම්බන්ධයෙන් ටිකක් දීර්ඝව කතා කරන්න හිතුවා. ඒ තමයි විශේෂයෙන්ම මේ අසත්‍ය ප්‍රචාර සම්බන්ධයෙන් ප්‍රබල චෝදනාවක් රටේ රාජ්‍ය නායකයාගේ පටන් ආණ්ඩුවට සමස්ත ආණ්ඩුවටම තියෙනවා. උදාහරණයක් හැටියට අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට අපි දකිනවා සමාජ මාධ්‍ය තුල විශේෂයෙන්ම තරුණ තරුණියන් පවා උසුළු විසිළු කරනවා බොරු කිව්වාය කියන එක. කියන්නේ මේ වගේ සුමට විදිහට සුන්දර විදිහට නෙවෙයි ඒ චෝදනාව කරන්නේ. යම් ආකාරයකට කේන්තියක් හිතේ තියාගෙන ඒක ඕන කෙනෙක්ට තේරෙනවා. ඕන කෙනෙක් ඒක දැක්කම තේරෙනවා මේ බොරු කිව්වා එක බලය ගන්න විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණ මාලිමාව ආණ්ඩුව බොරු කිව්වා මිනිසුන්ව රැවට්ටුවා කියන චෝදනාවෙන් ඔවුන්ට මිදෙන්න බැරි තත්වයක් බලය අරගෙන අවුරුදු 2ක් යනකොට තියෙනවා. එතකොට අපි අද වැඩසටහනෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ බොරු කීම අසත්‍ය ප්‍රචාර හරහා මේක අසත්‍ය ප්‍රචාර මේක බොරුවක් කියනවා කියලා කියන්නේ මේ යාළුවෝ කණ්ඩායමක් අතර කිව්ව බොරුවක්වත් විහිළුවට කිව්ව බොරුවක්වත් ආදරය කරන යුවලක් එකිනෙකා ගැන කුමක්කෝ සැඟවීමට කියන බොරුවක්වත් නෙවෙයි. මේක පැහැදිලිව මිලියන ගාණක් ජනතාව මුළු රටක් රවට්ටන්න කිව්ව බොරු. රටේ පාලන බලය ගන්න කිව්ව බොරු. ඒකට මේවා අර බොරු වලට සමාන වෙන්නේ නැහැ. මේක පරතර දෙකක්, පරාස දෙකක්. ඉතින් ඒ නිසා මොවුන්ට මේ මොහොතේ වැඩියෙන්ම මේ බොරු කිව්වාය කියන චෝදනාවෙන් මිදෙන්න බැරි වෙනකොට මේ කිව්ව බොරු නිසා ඇත්තටම අවාසියක් උනේ කාටද? වාසියක් උනේ කාටද? කියන එක ගැන සහ මේක කොතනටද යන්නේ කියන එක ගැන අපේ අදහස අද වැඩසටහනින් සාකච්ඡා කරන්න හිතුණා. පැහැදිලිව මේ බොරු කීම හරහා වාසියක් ගත්තා නම් ගත්තේ කවුද කියන එක ගැන අපි කතා කළොත් ප්‍රධානම වාසිය අවස්ථාව ගත්තේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා. මොකද ඔහු ජනාධිපති උනේ ආණ්ඩුවක් ආවේ 159 දෙනෙක් മന്ത്രിවරු බිහි වුණේ ප්‍රධාන වශයෙන්ම ඔවුන්ගේ ප්‍රතිපත්ති ගැන කියපු එකට වැඩිය, ඔවුන් කරපු වැඩවලට වැඩිය, ඔවුන් පෙන්නපු ඔවුන්ගේ පාරිශුද්ධභාවයට වැඩිය පොදුවේ ගත්තම ඔවුන්ගේ මැතිවරණ වේදිකා තුළ, ඔවුන්ගේ සමාජ මාධ්‍ය භාවිතය තුළ, මාධ්‍ය භාවිතය තුළ, ඔවුන්ගේ හිටපු മന്ത്രിවරු තුන්දෙනා කලින් පාර්ලිමේන්තුවේදී කරපු කතාවල මේ සියල්ලම ගැබ් වෙච්ච පොදු ගුණාකාරය තමයි බොරු, අසත්‍ය, බොරු කිව්වා. බොරු කිව්වා කියන එක. ඒතකොට ඒ බොරුව හරහා තමයි මොවුන් බලයට පැමිණීමේදී වැඩි ප්‍රමාණයක් ඉවහල් වුණේ මේ අසත්‍ය ප්‍රචාර. ඒක රටේ ජනතාව පැහැදිලිව කියන දෙයක් සහ ඒක මාලිමාවත් එක පිළිගත්තා එක් අවස්ථාවකදී අර අවබෝධයෙන් තමයි උගන්ඩාවේ කතන්දරේ බොරුව කිව්වේ කියලා മന്ത്രിවරියක් පවා පිළිගත්තා. ඒ නිසා ඔවුන්ට මේකෙන් වියුක්ත වෙන්න බෑ. මේක නැහැයි කියන්න බෑ. මේක අපි ගොතන බොරුවක් කියලා ඒගොල්ලන්ට කියන්න බෑ. ඒත් මේ බොරු කීම හරහා මේ අසත්‍ය හරහා වැඩියෙන්ම වාසියක් ලබා ගත්තේ එක පැත්තකින් ජනතා විමුක්ති පෙරමුණ ඒ වංකොලොත් දේශපාලන පක්ෂයක් වෙලා ඉඳලා ඒ බොරුව හරහා තමයි උන්ට රාජ්‍ය බලය අල්ලා ගැනීමට හැකි වුණේ. ආණ්ඩු බලය ගත හැකි වුණේ. මේ දැන් කියනවා ආණ්ඩු බලය ගත්තම රාජ්‍ය බලය අල්ලා ගන්න බැරුණා කියලා අපි ඒ ගැන වෙනම කතා කරමු. එතකොට මොවුන් මේක බලය ගත්තේ මේ හරහා. දෙවනි කාරණාව මේ කිව්ව බොරු හරහා ඊළඟට වැඩියෙන්ම වාසිය ගත්ත මේකේ වැඩියෙන්ම මේ ආශ්වාදයක් ලැබපු කණ්ඩායමක් හැටියට අපි දකිනවා මේ බෙදුම්වාදය තවදුරටත් විශ්වාස කරන පිරිස්. අපි දකිනවා සමාජ මාධ්‍ය තුල විතරක් නෙමෙයි මේ රටෙත් විවිධ සැමරීම් තියෙනකොට, විවිධ දින අනුස්මරණ දින තියෙනකොට රටෙන් එළිය පවත්වන උත්සව, රට ඇතුළෙත් පවත්වන උත්සව, ඒ සැමරුම්, ඒ කතා, ඒ ස්මාරක ඉදිකිරීම මේ වගේ දේවල් තුල අපි දන්නවා මේක කාටවත් නැහැයි කියන්න බැරි දෙයක් තමයි තවදුරටත් බෙදුම්වාදයේ විශ්වාස කරන මේ පිරිසක් මේ රටේ නැහැ කියලා. මේ රටෙත් ඉන්නවා ලෝක මට්ටමින් ගෝලීය මට්ටමින් ව්‍යාප්ත වෙලත් ඉන්නවා. නොවුන් සියලු දෙනාටම ඒ බෙදුම්වාදී ආකල්පය, ඒ අවශ්‍යතාවය දිනා ගැනීමට ඔවුන්ට තිබුණු ප්‍රධානම මේ අභියෝගයක් තමයි මේ රටේ ඒකීයත්වය විශ්වාස කරපු දේශපාලන පක්ෂ, ඒ ප්‍රතිපත්ති විශ්වාස කරපු දේශපාලන පක්ෂ, ඒ සඳහා නායකත්වය දුන්න දේශපාලන නායකයන් සහ මේ රටේ මහ ජනතාව අතර තිබුණා වූ සම්මුතිය. මේ සම්මුතිය බිඳ දමන්න ඔවුන් බලාගෙන සිටියා. වුණ අවස්ථා ගණනාවකදී එහෙම උත්සාහ දරලා තිබෙනවා. ඒ උත්සාහය යම් ආකාරයකට
ඔවුන් දරපු උත්සාහය ඒ කියන්නේ ඔවුන් බලාපොරොත්තු වෙච්ච කාර්යය අම්මාකාරයකට ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ මාලිමහව කිව්ව බොරු හරහා ඉටු කරගන්න පුළුවන් වෙච්ච තත්වයක් තිබෙනවා. ඒක තමයි ඒක බැලු බැලමට ඕන කෙනෙක්ට පේන දෙයක්. ඒ නිසා මේ බොරු කීම හරහා ප්‍රධාන වශයෙන්ම දේශපාලනය තුළ වේවා, සමාජීය කාරණා තුළ වේවා, තමන්ගේ අරමුණු හඹාගෙන යාම තුළ වේවා, පුද්ගලික න්‍යායපත්‍ර තුළ වේවා, මේ කියන කුලක දෙක පැහැදිලිව මේ බොරු හරහා යම් වාසියක් ලැබුවා. උමන බොරු හරහාද ජනතා විමුක්ති පෙරමුණ මාලිමාව සිය මැතිවරණ වේදිකා තුළ සහ විපක්ෂයේ ඉන්නකොට කිව්ව බොරු හරහා. එතකොට කාටද මේ බොරු හරහා වැඩියෙන්ම අසාධාරණයක් සිද්ධ වුණේ? ඒක තමයි මම හිතන්නේ තේරුම් ගන්න ඕනේ කාරණා. මොකද වැරදුනේ කාටද, වැරදුනේ කොතනද, වැරදුනේ කොහොමද කියලා හිතුවොත් තමයි අපිට නිවැරදි මාවත හොයාගන්න පුළුවන් වෙන්නේ. එතකොට අපි දැන් බලමු මේ මාලිමාව ජනතා විමුක්ති පෙරමුණ මේ ප්‍රචාරය කරපු අසත්‍ය නිසා වැඩියෙන්ම අසාධාරණයක් වුණේ කාටද? මේ තමයි මම විශ්වාස කරන්නේ තේරුම් ගත යුතු වඩා වැදගත් කාරණාව. මොකද කාටද වැරදුනේ, කොහොමද වැරදුනේ, කොතනද වැරදුනේ කියන එක පිළිබඳව අවබෝධයක් ලබා ගත්තොත් තමයි ඊළඟ පාර නැවත අපිට රෑ වැටුණු වලේ දවල් නොවැටි ඉන්න පුළුවන් වෙන්නේ. ඒකට පැහැදිලිව නිකන් සාමාන්‍ය අපේ දිනදා ජීවිතේදී අපිට යාළු මිත්‍රෙක් හම්බ වුණොත්, ගෙදරට කවුරු හරි ආවොත්, අපි කොයිට හරි ගිහිල්ලා කාවරි සම්බ කරොත් අපි නිකන් ප්‍රශ්නයක් අහලා බැලුවොත් මාලිමාව කිව්ව බොරු නිසා, ජේවිපි එක කිව්ව බොරු නිසා වැඩියෙන්ම කාටද හානියක් සිද්ධ වුණේ කියලා ඕන කෙනෙක් ගත්ත කටට කියන උත්තරේ තමයි විශේෂයෙන්ම රාජපක්ෂවරුන්ට, පොහොට්ටුවට, මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට, නාමල්ගේ දේශපාලන අනාගතයට. ඔය ටිකනේ දෙන උත්තර ටික. එතකොට බැලූ බැල්මට කෙනෙක්ට එතකොට මේක තරාදිය දෙපැත්තට දාලා බැලුවම පේන දෙයක් තමයි මාලිමාව බොරු කිව්වා කියන එක හැමෝම පිළිගන්නවා. බලයට එන්න අසත්‍ය ප්‍රචාර කරා කියන එක හැමෝම පිළිගන්නවා. අසත්‍ය ප්‍රචාර තමයි ඕන් බලයට එන්න භාවිතා කරපු ප්‍රබලම ආයුධය කියලා හැමෝම පිළිගන්නවා. ඒක හරහා අර කිව්ව කණ්ඩායම් දෙක වාසියක් අත්පත් කරගන්නකොට වැඩියෙන්ම අවාසියට ලක් වුණේ මේ කුලකය, මේ කඳවුර, මේ කණ්ඩායම, මේ පක්ෂය, මේ අහවලු කියන එක සමාජයේ තියෙනවා. එතකොට මෙන්න මේ කාරණාව පිටිපස්සේ තව ස්තරයක් තිබෙනවා. මේ අසත්‍ය ප්‍රචාර නිසා යම් අසාධාරණයකට ලක් වෙච්ච උදාහරණයක් හැටියට දැන් ඔය කියන විදියට දේශපාලන පක්ෂ විදියට බෙදලා බලද්දී මාලිමාව නිසා පොහොට්ටුවට අසාධාරණයක් වුණා කියනකොටම පොහොට්ටුව පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති නායකත්වයේ පිළිබඳව තියෙන විශ්වාසය, ඒ ප්‍රතිපත්ති කෙරෙහි තිබුණු විශ්වාසය, ඒ විශ්වාස පද්ධතිය හරහා මේ රට හදන්න පුළුවන් මෙතන කියලා විශ්වාස කරපු විතරක් නෙමෙයි එක පැත්තකින් විශ්වාස කරපු අනිත් පැත්තෙන් ඒ දේවල් කරපු නායකයෝ, මේ රට සංවර්ධනය කරපු නායකයෝ, මේ රට මේ ඒකීය රාජ්‍ය තහවුරු කරපු නායකයෝ, මේ රට ගෝලීය මට්ටමේ සංවර්ධිත රාජ්‍යයක් බවට ඔසවාදපන්නට අවශ්‍ය තීන්දුව తీරන ගත්ත නායකයෝ සහ ඒ නායකයෝ විශ්වාස කරපු වැඩපිළිවෙල දැක්ම ප්‍රතිපත්ති කෙරෙහි පෙළගැසී ඒකට සාදු සිතින් අත ගහපු මේ රටේ මහ ජනතාවට බරපතල අසාධාරණයක් සිද්ධ වුණා. ඒක මම උදාහරණයකින් පැහැදිලි කරන්නම්. දැන් අරුණ කුමාර දිසානායක ජනාධිපතිවරයා කියනවා මේ සංවර්ධන ව්‍යාපෘති හරහා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යම් ආකාරයකට මුදල් ලබා ගැනීමක් සිද්ධ කළා. ඒ ලබාගත් මුදල් වල චෙක්පත් අංක ඔහු ළඟ තියෙනවා කියලා. චෙක්පත් අංක ඔහු ළඟ තියෙනවා කියලා. ඒකට යම් ආකාරයකට කෙනෙක් මේක සත්‍යයක් කියලා හිතුවොත් එක පැත්තකින් ඔවුන්ට අනුර කුමාර දිසානායක සහ ඒ පක්ෂය ඔවුන් යම් වීරත්වයකට ඔහුගේ හිතේ හොදා ගන්න. දෙවනි කාරණාව යම් ආකාරයකට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ගැන වෛරයක් කේන්තියක් සහ ඒ පාලනය ගැන යම් අපැහැදීමක් හිතේ ඇති වෙනවා. ඒ වගේම ඔරවැසියෙක් හැටියට මේ සංවර්ධනය රටක් හදනවා කියන එක, මේ භෞතික සංවර්ධනය, පුද්ගලයන්ගේ ආකල්ප සංවර්ධනය, රට ලෝකෙත් එක්ක ඉස්සරහට යන එක, ඒ ක්‍රියාවලිය සම්බන්ධව බරපතල සැකයක් පුරවැසියන් හැටියට පුරවැසියෙක් තුළ තිබෙනවා. ඒකට මෙන්න මේ ආකාරයට ගත්තම පැහැදිලිව දේශපාලනිකව මේ කිව්ව බොරු නිසා, අසත්‍ය ප්‍රචාර නිසා පක්ෂයක් සහ දේශපාලන කුලකයක් හැටියට බුද්ධජන පෙරමුණ සහ රාජපක්ෂ දේශපාලනයට මේක බලපෑවා වගේම එතනලොත් එහාට ගිහලා බරපතලම ඛේදවාචකය වෙන්නේ මේ රට නිවැරදි දිශානතිය අරගෙන යනකොට ඒකත් එක්ක එකතු වෙච්ච මිනිස්සුන්ට මේ රට මේ දිශානතියෙන් ඔබට අරගෙන ගිහලා වෙනත් තැන්වලට ඒ මිනිස්සු නොදැනීම අරගෙන ගිහලා ඒ තත්ත්වයට පත් වෙච්ච එක. දැන් උදාහරණයක් හැටියට උගන්ඩාවේ සල්ලි ප්ලේන් එකකින් සල්ලි උගන්ඩාවට අරගෙන යනවා කියලා කිව්වම ඒක මිනිස්සුන්ට විශ්වාස කරන්න පුළුවන් මට්ටමට ඒ බොරුව ගොතලා හදලා කියලා මරලා කිව්වම ඒකට නිවැරදි ප්‍රචාරණයේ මුදල් දීලා සමාජ මාධ්‍ය තුල අරගෙන ගියා. ඒක මිනිස්සු යම් ආකාරයකට විශ්වාස කරලා බලයෙන් නිරපුවේ මේ රටට වැඩ කරපු නායකයන්, මේ රටට වැඩ කරපු දේශපාලන පක්ෂ, මේ 76 වසරක සාපය කියලා චෝදනා කරන සියලුම පක්ෂ ජනතා විමුක්ති පෙරමුණට වැඩිය මේ රටේ මිනිස්සුන්ට වැඩ කළා තියෙනවා. 76 වසරක ශාපලත් නායකින් ලෙස හංවඩු ගහන සියලුම නායකයන්, අසත්‍ය ප්‍රචාර කළ වෛරය හදන මේ සියලුම නායකින් ජනතා විමුක්ති පෙරමුණේ මේ අවුරුදු දෙකට වැඩිය
මේ රටට වැඩ කළා තිබෙනවා. ඉතින් මොවුන් දරන උත්සාහයක් නැහැ මේ වසර දෙක තුල. ඒක අපිට පේනවා. අපි ඒ ගැන වෙනම කතා කරනවා. ඉතින් ඒ නිසා යම් ආකාරයකට මේ කිව්ව බොරු නිසා කවුරු හරි හිතනවා නම් මේක මේ රාජපක්ෂවරුන්ට සහ පොට්ටුවට විතරක් හානි වෙච්ච දෙයක්, නාමල්ගේ දේශපාලන නායකත්වයට වෙච්ච හානියක් හැටියට ඒක එතනින් නතර වුණේ නැහැ. ඒක එතනින් නතර වුණේ නැහැ. මරටේ තරුණයන්ට පාර කාපට් වෙනවා දකින්නකොට කවුරු හරි මේකෙන් හොරකම් කරනවා කියන සිතුවිල්ල ඔටෝමැටිකලි ස්වයංක්‍රීය වෙන තත්ත්වයට පත් කරේ මේ අසත්‍ය ප්‍රචාරණය හරහා. ඔබ දන්නවා මේ වන විට පොදු ජන පෙරමුණ හැටියට පක්ෂයක් හැටියට අපි මේ අසත්‍ය ප්‍රචාර සම්බන්ධයෙන් දිගින් දිගටම අඛණ්ඩ සටනක් අරගෙන යනවා. යම් ආකාරයකට මේ දමනය කරගන්නට අපිට පුළුවන් වෙලා තිබෙනවා. නමුත් මේ ප්‍රචාරණ යාන්ත්‍රණය, අසත්‍ය ප්‍රචාරණ යාන්ත්‍රණය, බොරු ප්‍රචාරය කිරීමේ යාන්ත්‍රණය තාමත් සක්‍රියයි. ඉතින් මේ පරාජය කළ හැක්කේ සත්‍ය තුලින් පමණයි. ධර්මය පරාජය කර හැක්කේ ධර්මය තුලින්ම පමණයි. ඉතින් අපි මේ අඛණ්ඩ සටන ඉදිරියට අරගෙන යමු. සහ මේ අසත්‍ය ප්‍රචාරයන් තවදුරටත් සිද්ධ කරනකොට ඒ සියල්ලම බලාගෙන නිහඬ වෙන තත්ත්වයකට, නිවට වෙන තත්ත්වයකට අපිට යන්න බෑ. ඒ වෙනුවෙන් සටන් කළ යුතු තිබෙනවා. ඉතින් ඔබට පුළුවන් ඔබගේ සමාජ මාධ්‍ය ගිණුම් තුලින් ඔබ විශ්වාස කරන ප්‍රතිපත්ති ගැන, ඔබගේ දැක්ම ගැන, ඔබ විශ්වාස කරන දේශපාලන නායකයන් ගැන සංවාද කරන්න, වාද විවාද කරන්න සහ තාක්ෂණික ක්‍රමවේද තිබෙනවා මේ අසත්‍ය ප්‍රචාර වලට එරෙහිව නැගී සිටින්න සහ මේ සියලු අසත්‍ය ප්‍රචාර පරාජය කරන්න, ඒට විරුද්ධයෙන් සත්‍ය ප්‍රචාරය කරන්න අපි දන්න උත්සාහයක් තමයි ලෝටස් වොයිස් වැඩසටහන. අපි කලින් වැඩසටහනේදීත් ඔබට ඒ පිළිබඳව මතක් කළා. ඉතින් මේ වැඩසටහනේ අපි බලාපොරොත්තු වෙන්නේ මේ වැඩසටහන් දෙකම ඔබ ඉදිරියට ගෙනාවේ නැවතත් මේ ලෝටස් වොයිස් වැඩසටහන පිළිබඳව යම්කිසි මතකාවර්ජනයක් කරන්න, ඔබව දැනුවත් කරන්න, අප සියලු දෙනා නැවත එකතු විය යුතුයි කියන පණිවිඩය ඔබට දෙන්න. ඊළඟ වැඩසටහනේ ඉඳලා අපි විශේෂ පුද්ගලයන් කීප දෙනෙක් මේ ස්ථානයට ගේනවා. විශේෂ වැඩසටහන් කීපයක් ගේනවා. අපගේ එක් ප්‍රධාන අරමුණක් තමයි අද මේ වැඩසටහනින් ඔබට ඉදිරිපත් කරපු අප පිළිබඳව, අප පක්ෂය පිළිබඳව සහ අපගේ ප්‍රතිපත්ති නායකයින් පිළිබඳව මේ බොරුව අසත්‍ය හරහා හදලා තිබුණු සමාජ වෛරය යම් ආකාරයකට වෙනස් කරමින් ඒට සත්‍යවාදීව පිළිතුරු සෙවීම සහ මේ රට නැවත නිසි දිශානතියට හරවා ගැනීමට අවශ්‍ය සාකච්ඡාව සංවාදය නිර්මාණය කරන එක. ඉතින් අපිත් එක්ක එකතු වෙන්න, අපේ නාලිකාවත් එක්ක එකතු වෙන්න, ඔබගේ අදහස් අපිට කියන්න. අලුත් වැඩසටහනකින් බුද්ධිමත් තාර්කික සංවාදයකින් අපි නැවත හමු වෙමු. බොහොම ස්තුතියි.